බෙල්ල කපා ගන්න ගිහිල්ලා. එතකොට කියන්නේ මොකද ප්‍රශ්නයක් වුණා යා කපාගත්තේ නැහැ try කරලා උත්සාහ කරා විතරයි. කපාගෙන හොස්පිටල් එකේ ඊට පස්සේ ඔපරේෂන් එකක් කෙරුවා. හොස්පිටල් එකේ බිල් එක 50 ගාණක් ආවා. ඊට පස්සේ දැන් කම්පැනියෙන් ගෙවන්න බෑම කිව්වා. ඉන්ෂුරන්ස් එකේ ඒගොල්ලන්ගේ ඉමර්ජන්සි කියලා රුපියල් 3000 මෙඩිකල් 3000 දීන්න කියලා. මට ඊයේ තාත්තා කෙනෙක් කතා කරලා කිව්වා පුතාගේ ડિප්‍රෙෂන් වැඩි වෙලා එයා සූසයිඩ් කරගන්න කියලා. ඒ කියන්නේ එයා සීදීවි හානි කරගන්න. දැනට අවුරුද්දකට කලින් මම ඔකට වීඩියෝ එකක් දැම්මා. ඩුබායි වල ડિප්‍රෙෂන් ඇවිල්ලා ලංකාවේ කෙනෙක් එල්ලලා මැරිලා කාමරය ඇතුලේ එල්ලලා මැරිලා බොඩි එක ලංකාවට එනවා. ලංකාවෙන් ඩුබායිට වැඩ කරන්න ආවම මෙහි තියෙන ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව ගොඩක් අය ડિප්‍රෙෂන් වෙනවා. තාත්තා කෙනෙක් මට ඒක කතා කරා. තාත්තා කෙනෙක් කතා කරලා මට කිව්වා මගේ පුතාට ડિප්‍රෙෂන් වැඩි වෙලා එයා සූසයිඩ් කරගන්න හැදුවා. එයා සීදීවි නසා ගන්න හැදුවා. දැන් ඉන්නේ හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ බිල 50000ක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අමාරු වැටලා තියෙනවා. වැඩේ කරගන්න විදියක් නැහැ කියලා. ඉතින් මම ඒ නිසා මම මේ ප්‍රශ්නය ගැන මම ඊට අවුරුද්දකට කලින් ඔකට කතා කරා. ඩුබායි වල ඇවිල්ලා තනි වුණාට පස්සේ ඔකට දන්නවා බොහොම අමාරුයි ඒ තනිකම පාළුවත් එක්ක එන ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක දරා ගන්න මේ දේවල්. මම ඔය ගැන කියලා මගේ කම්පැනි කලින් හිටපු කම්පැනි අත්දැකීමක් වෙලා එක්කෙනෙක් බෙල්ලේ වල දාගෙන මැරුණා ඒ ડિප්‍රෙෂන් එකේ ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව. තව එක්කෙනෙක් අබුඩාබි වල එයත් ඇවිල්ලා තනියම කාමරයක ජීවත් වුණේ. එයාගේ බොඩි හම්බුනේ දවස් 5කට පස්සේ. ඒ නිසා මේ වගේ දේවල් මම ඔකට කියලා දිනවා මගේ channel එකේ කලින්. ඩුබායි වල ඉන්නවා නම් අනවශ්‍ය විදිහට ડિප්‍රෙෂන් වෙන්න එපා. අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් ගන්න එපා. මේ ඩුබායි වල කොච්චර වැඩ කන්දරාවක් ඔයාලට තිබ්බත් කවුරුත් පස්සෙන් ඇවිල්ලා මේ වැඩ කරන්න නැත්තම් එල්ලනවා කියලා කියන්නේ නැහනේ. ඒවා කළමනාකරණය කරගෙන නිදාසේ සන්තෝෂයෙන් hinaala වැට්ටික් කරගන්න. මේ ලෝකේ ප්‍රශ්න දෙකක් නෑ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි ඒ තාත්තට කතා කරලා මොකද්ද උනේ කියලා විස්තරය අහගෙන ඊට පස්සේ මම ඔයාලට කියන්නම් ඉතිරි කතන්දරේ මොකද්ද මෙහෙම ඩුබායිට ඇවිල්ලා නේ ඇයි මේ දේවල් වෙන්නේ. හෙලෝ තාත්තේ කොහමද? මම කතා කරන්නේ සෑම් බ්ලොග් එකකින්. ඔයා මතකද ඊයවස කතා කරලා මට විස්තරයක් කො මට අහගන්න වෙලාවක් තිබුණා මම බිසිලා හිටියේ. ඉතින් මොනවද උනේ පුතාට? දැන් කොහෙද ඉන්නේ? මොනවද මේ පුතාගේ තත්ත්වය? පුතාගේ තත්ත්වය කියන්නේ දැන් අපි පුතාව මේ හොස්පිටල් එකෙන් මෙහා කරගෙන මේ ගෙදරට එන්න තමයි මේ ප්ලෑන් කරගෙන ඉන්නේ. දැන් මොකද්ද උනේ කියන්න තාත්තේ කැමති තාත්තා මේක කියන්න මට විස්තරේ. මම ඒකට දැන් උතන 50000ක් විතර ගාණක් ගෙවන්න තියෙනව නේද? ඔව් දැන් ඒක අපි කම්පැනියෙන් ඒගොල්ලෝ 25ක් ගෙව්වා. ඕකේ. දැන් මොනවද උනේ තාත්තේ මොනවද මුලින් දැන් උනේ විස්තර කියන්නකෝ මොකද්ද පුතා ඇයි එහෙම දෙයක් කරගන්න හේතුව එයා? එයාට ડિප්‍රෙෂන් තියෙනවා. එයාට ඒ තියෙන ඉන්න ඒකට බෙහෙත් බොනවා. බෙහෙත් බිව්වම අවුලක් නැහැ. නමුත් එයා මේ බෙහෙත් දැන් බීලා නැහැ. එයාට බෙහෙත් බිව්වම නිදිමත එන ඉඳ. ඕකේ. මොකද්ද ડિප්‍රෙෂන් වෙන්න හේතුව මේ ඩුබායි ආවට පස්සේද මොකද්ද? මෙහාට පස්සේ වැඩි වෙන්නේ නැද්ද මම දන්නේ මේ ස්ට්‍රෙස් එක. ඔව් මෙහෙදී එයා බෙහෙත් බිව්වේ නැහැ. බෙහෙත් බිව්වේ නැත්තේ බෙහෙත් බිව්වම නිදිමත එන ඉඳ. වැඩ කරගන්න බෑ කියලා. එතකොට මම ඒක දැනගත්ත වෙලාවේ එයාට බෙහෙත් බොන්න කිව්වා. මේක අනිවාර්යෙන් බෙහෙත් බොන්න ඕන කියලා මම දන්නවා ඉලෙඩේ හැටියට. ඔව් ඔව්. ඒ නැත්තම් ඔය වගේ ප්‍රශ්නයක් එනවා කියලා. එතකොට ડોක්ටර් අපිට කියලා තියෙනවානේ. ඔව්. ඉතින් ඊට පස්සේ මම එයාට හැමදාම මේක පැහැදිලි කරලා එක්ස්ප්ලেইন කරලා අනිවාර්යෙන් බොන්න ඕන කියලා එයාට ප්‍රොමිස් වුණා. ප්‍රොමිස් වුණාට මෙයා යාම ඩිටිමත් එන්නේ ඉන්න මෙයා බීලා නැහැ කොහොම හරි. ඔව් ඊට පස්සේ මට කියන හැමදාම බිව්වා කියලා. අවරබුල් කියලා නැහැ. ඊට පස්සේ මෙයා මේ සුසයිඩ් කරගන්න ගිහිල්ලා. කොහොමද කරගන්න ගිහිල්ලා? කම්පැනි ඇතුලේ. ඔව්. කොහමද කියන්නේ මොකද්ද කරගෙන ගියේ? බෙල්ල කපා ගන්න ගිහිල්ලා. Oh my god. ඊයා කරගෙන එහෙමද? ඔව්. ඊට පස්සේ මොනවද උනේ? කම්පැනි මොකද්ද ගත්ත තීරණේ? කම්පැනියෙන් අන්තිමටම මේගොල්ලෝ මෙයාව මේ හොස්පිටල් එකට ගිහින් දැම්මා. හොස්පිටල් එකට ගිහින් දාලා හොස්පිටල් එකේ මේ තියලා තිබ්බා. එතකොට කියන්නේ මොකද ප්‍රශ්නයක් වුණා යා කපාගත්තේ නැහැ try කරලා උත්සාහ කරා විතරයි එහෙමද? කපාගෙන හොස්පිටල් එකේ ඊට පස්සේ ඔපරේෂන් එකක් කෙරුවා. ඒ ටික ඔක්කොම කරලා ඒ වැඩේ ඉවර කරගත්තා. ඊට පස්සේ මේ දැන් මෙයා හොස්පිටල් එකේ බිල් එක 50 ගාණක් ආවා. ඊට පස්සේ දැන් කම්පැනියෙන් ගෙවන්න බෑම කිව්වා. ඉන්ෂුරන්ස් එකේ ඒගොල්ලන්ගේ ඉමර්ජන්සි කියලා රුපියල් 3000 මෙඩිකල් 3000 දීන්නේ කියලා. ඒ 3000 විතරයි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් කොහොමද? සතපහක්වත් දෙන්න බෑ කිව්වා. පස්සේ දැන් අපිට දෙන්න සල්ලි නැහැ නේ ඔච්චර ගාණක්. ඊට පස්සේ මේ කම්පැනියෙන් දැන් මුකුත්ම කරන්න දෙයක් නැති හින්දා අපි ගිහිල්ලා එතන බිල් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කතා කරුවා. කතා කරලා ඒ කොහොම මෙයා කරුවා දැන් ඊට පස්සේ කම්පැනියෙන් මේ
අන්තිමටම අපි දැන් ගාන අඩු කරුවා මේ කියන්නේ පොස්ට් එකට අඩු කරලා දුන්නා ඊට පස්සේ ඒගොල්ලන්ට තේරිලා මේ අපිට දැන් යන්නත් විදියක් නැහැ කන්නත් විදියක් නැහැ ඒගොල්ලෝ සම්පූර්ණ ඔබ්සර්ව් වුණා ඒ කියන්නේ අපි තේරුම් ගත්තා ජීවිතේ වාහන කාලා ඕම ඉතියේ කියන එක ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඒගොල්ලෝ දන්නවා ඉතින් අනිවාර්යයෙන් නේද එක්කම මේ එක්කනොනික පාට 50000ක් කොහොමද කියවන්නේ ඊට පස්සේ ඊට පස්සේ දැන් ගෙවන්න සල්ලිම නැහැ හින්දා ඒ හොස්පිටල් එකෙන් අපිට සාහනයක් දුන්නා අඩු කරුවා පොස්ට් එකට අඩු කරුවා 35ට අඩු කරලා දුන්නා හරි හරි 35ට අඩු කරගෙන මේ 35න් ඒගොල්ලෝ ගුවා 35ක් දෙන්නම් මේ කියලා कंपनी 35ක් දෙන්නම් කිව්වා right ඒ කියන්නේ कंपनी උදව් කරලා තියෙනවා right හොඳයි නෑ कंपनी ඒක කරලා දිනවා මේ ඒක කරගන්න 25 දීලා තින්නේ අපේ දැන් අනිත් එක්කෙනාව මේ එයාව ඒකට අප කරලා ආ කෙනෙක් අපේ ඒකට හරි ඒකට ඒ කියන්නේ අනිත් සල්ලි පඩියෙන් කපන විදිහට ගෙවන්නේ එහෙම ගෙවන්නේ ඔව් ඕකේ එතකොට ඒව කරලා ඒ සල්ලි දුන්නා ඒක කම්පැනි හොඳයි යා කම්පැනි හොඳයි එහෙම සාමාන්‍යයෙන් කම්පැනි කරන්න එහෙම රිස්ක් එක ගන්න නැතුව අයින් කළා දානවා ඒතර කම්පැනි වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න පුළුවන් කම්පැනි ප්‍රශ්න දුන්නේ නැහැ නේද කියන්නේ කම්පැනි නෑ ඒතර යාර හොඳයිද දැන් ඔක්කොම ඔයාලා හොඳ වෙලා වැඩ පටන් ගන්න පුළුවන් ඒ කියන්නේ පුළුවන් අවුලක් වෙන්නේ නැහැ දැන් හරි සන්තෝසයි මේ ආරංචියට මොකද මම මේක දෙන්න මොකද මම වගේ නම ගම අහන්නේ මේක මම විස්තරයක් විතර අපි මිනිසුන්ට දෙන්නම් මොකද ගොඩාක් අය ඇවිල්ලා ඔයාලට කියන්නේ කෝල් කරනවා සමහර අය තනියෙන් කාමර වලට වෙලා ස්ට්‍රෙස් වෙලා ඔයා දන්නවද ડિප්‍රෙෂන් වල මේ වහබීලා මැරිලා කාමරේ මුඩි වගේ තියෙන දවස් 5කට පස්සේ ඕකට ළඟ හිටපු නිසා ඒක දන්නවා ඉතින් මේක මම පොඩ්ඩක් සමාජයට දෙන්නම් මම වොයිස් එක දාන්නම් මම ඉන්සිඩන්ට් එක කියන්නම් මිනිසුන්ට පරිස්සම් වෙන්න මෙහෙ ප්‍රශ්නයක් වුණොත් මෙහෙමයි ගැද්ද දැන් අතින් සල්ලි කොහොමද ආගත්තේ ඊට පස්සේ අපිට මේ සල්ලි ටික එක්කෙනා උදව් කරලා ඒක කරගත්තා. අනේ කොහොමද? දැන් මොකද්ද කරන්නේ නේද? ඒතර කම්පැනිට ගෙවන්නවද නැත්නම් යනවද ලංකාවේ ආපහු? නෑ දැන් කොහොමද යන්න ඕන මේ මොකද මෙයාව මෙතන තියාගෙන බෑ ලංකාවේ කියලා බේක් කරන්න ඕන. අපි ඒක කළා ආපහු එන්න පුළුවන් අනිවාර්යයෙන් දෙනවා කියන්නේ. මේ පුතාව ගෙලින්ම නව ප්‍රියමනම් මට සන්තෝෂයි මේ ප්‍රශ්න නිරාකරණය උනේ ගැන මොකද මම හිතන් හිටියේ මේක මිනිහට ලොකු දෙයක් කරලා වාට උදව්වක් කරන්න අපේ මට ගොඩාක් අය කතා කරලා කියනවා එහෙම ප්‍රශ්න තියෙන අය කියන්න අපි උදව් කරන්න කැමතියි කියලා. ඒකට මම බැලුවේ නිරාකරණය කරගත්තා නම් ප්‍රශ්නේ බොහොම සන්තෝෂයි. එහෙම පොඩි එකෙනා හොඳට බලාගෙන ජීවිතේ ඩුබායි වලට ගෙවන්න අවස්ථාව ලැබෙන්න කියලා සුබපතනවා. මොනවද තිබුත් ඔබතුමාට මැසේජ් එකක් දාන්න. හරි? හරි. මම බොහොම ස්තුතියි. බොහොම සන්තෝෂයි. ආට තේරුණා තාත්තගේ කටින්ම කිව්වා ඒ වගේ දේවල් බලන්න මෙච්චර ලොකු ඉන්සිඩන්ට් එකක් වෙලත් කම්පැනි වලින් උදව් කරනවා. මට බොහොම සන්තෝෂයි ඒක කියද්දි මොකද ඊයේ කතා කරද්දී එයා කිව්වේ ගොඩක් අමාරුවෙන් කතා කරේ මෙහෙම ගාණක් ඉල්ලනවා කියලා. ඉතින් දැන් කම්පැනියෙන් ඒ ගාණ ගෙවලා ඉන්ෂුරන්ස් එකමුත් ගෙවලා කම්පැනි එකෙන් කියන්නේ හොස්පිටල් එකෙන් බිලත් අඩු කරලා ඒ පුතාගේ වැඩේ සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් මම කතා කරලා මම බැලුවේ මගේ පැත්තෙන් මොහොත දෙන්න වැයක් දෙයක් වෙන්න තියෙනවා නම් මොකද ඔයාලට දන්නවා කලින් ඒ වගේ අමාරු වෙච්ච අයට මගේ channel එකේ මම කිව්වට පස්සේ ගොඩක් අය උදව් කරලා වඩා සල්ලි හම්බලා තිබුණා. ඒ නිසා මම බැලුවේ මේකටත් ඒ වගේ උදව්වක් කරන්න. කොහොම හරි මේ අවස්ථාවේ ඒ දේ සම්පූර්ණයෙන් ඒ ෆැමිලි එක කරගෙන තියෙනවා. කම්පැනියෙන් ඊට පස්සේ ඒ හොස්පිටල් එකෙන් ඒ කට්ටිය කතා කරලා බිල අඩු කරගෙන දැන් ප්‍රශ්න නිරාකරණය කරගෙන තියෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි ගැන. මම ඔකට මේකට කතා කරලා මම කලිමුත් කිව්වා ඩුබායි වලට ආවට පස්සේ මේ වගේ ප්‍රශ්න වෙනවා. දයාගේ දෙමව්පියෝ ළඟට ඉන්න නිසා ඒ දේවල් කරගත්ත කියන්නකෝ. ඔයා තනියම ඉද්දි ඔහොම දෙයක් වුණා නම් තනියම කොහොමද කියන්නේ කරගන්නේ? හැමදේම ගෙනපු දේ, හම්බ කරපු දේ, වියදම් කරපු දේ කියන්නේ වියදම් කරලා සම්පූර්ණ ජීවිතේ කඩාකප්පල් වෙනවා මේ. ඒ නිසා ලංකාවෙන් ඩුබායිට එනවා නම් අනිවාර්යෙන් ඔයාටත් ওই වගේ ප්‍රශ්න තියෙනවා නම් මෙහෙට ඇවිල්ලා ડિප්‍රෙෂන් වැඩි වෙනවා නම් හරි ලංකාවෙන් නම් මෙහෙට එනවා නම් හරි බොහොම අවධානයෙන් කල්පනාවෙන් ඉන්න. මොකද ඒ වගේ ලෙඩවලට මෙහෙදී තනියෙ වෙද්දි තව එක වැඩි වෙනවා. වැඩ කරද්දි තව එක වැඩි වෙනවා. ඇඩ්වයිස් දෙන්න කට්ටිය නැත්තම් ඇඩ්වයිස් දෙන්න කට්ටිය හිටියත් මෙහෙ වැඩ කරන තියෙන ස්ට්‍රෙස් එකට උදේ එනවා අවස් යනවා හැම වෙලාවෙම වැඩ. ඒ වගේ තත්ත්වයක වැඩ කරද්දි ඒ වගේ තියෙන ලෙඩ වැඩි වෙනවා. ඉතින් මම ඔකට කියන්නේ මම දන්නවා මේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා තනියම එකතු වෙලා කියන්නේ කවුරුත් ආශ්‍රය කරන්නේ නැහැ. කාමරය ඇතුළට යනවා, වැඩ කරනවා, ගෙදර යනවා එහෙම හරි අමුතු ලයිෆ් ස්ටයිල් එකක් ගන්න. ඒ නිසා මම කලිමුත් කිව්වා අනිවාර්යෙන් ඔයා දන්න කියන ඔයාගේ යාළුවෝ සෙට් එකක් එක්ක ඉන්න. කියන්නේ ළඟ ඉන්න නැතත් හැම වෙලාවෙම chat එකක් දාගෙන ඒ කට්ටියත් එක්ක පොඩි හරි ටච් එක දිහා ටච් එකක ඉන්න. මොකද හේතුව දෙයක් වුණාට පස්සේ ඔයාට කවුරුත් නැත්තම් ඔයා අසරණ වෙනවා. දැන් එහෙම දෙයක් වුණාට පස්සේ එයාගේ එක ඔෆිස් එකේ වුණ නිසා එයා ඔෆිස් එකෙන් කියන්නේ වැඩ කරන තැන නිසා වැඩ කරන තැනින් ඔෆිස් එකට කියන්නේ හොස්පිටල් එකක් ගිහලා එයාට ඒ ට්‍රීට්මන්ට් දීලා තියෙනවා. ඉතින් ඕක අනවශ්‍ය තැනක වුණා නම් කියන්නේ කවුරුත් නැත්තම් තනි තැනක වුණා නම් එහෙම ඒ ළමයාගේ ඊට වඩා දරුණු දෙයක් වෙනවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ ස්පෙෂලි ඩුබායි වල ඉන්න කට්ටිය ගොඩාක් සංවේදීව මේක තේරුම් ගන්න. අපි කොච්චර ශක්තිමත් මිනිස්සු වුණත් එක වෙලාවක සමහරුන් එන ප්‍රශ්න දරා ගන්න බෑ. එතකොට ඒ කට්ටිය ගන්න තීරණ කාටවත් වළක්වන්න බෑ. ඒක ඇවිල්ලා
ඔකට වෙනවා එහෙම වෙන්න එහෙම වෙච්ච කේස් ගොඩාක් තියෙනවා මේ රටේ. මම ඔකට කියන්නේ ඉස්සරහට අනාගතේ බොහොම කල්පනාවෙන් ඉන්න ඔයාට මොන ප්‍රශ්න ආවත් කවුරුත් මේ ඩුබායිට ඇවිල්ලා ඔයාව මේ කියන්නේ ඔයාව ඉරේ දාන්න ඔයා එල්ල මරණ තීරණ ගන්න නැහැ. කම්පැනි වැඩ වැඩි නම් කම්පැනියේ තියෙන රොටේෂන් වැඩි නම් පැය 24න් වැඩි නම් ටක් ගාලා වෙන කම්පැනියක් වගේ මාරු වෙන්න අනවශ්‍ය විදිහට තමන්ගේ ජීවිතේ හානි කරගෙන තමන්ගේ ජීවිතයට හානියක් කරගත්තම වෙන්නේ ඔයාගේ පවුලේ කට්ටිය ඔයාගේ වටේ ඉන්න කට්ටිය ඒ හැම දිනාටම ලොකු අඩුපාඩුවක් ඒ වගේම ලොකු දුකක් තියලා වායිතිරි කරලා යන එක. දැන් මේ කේස් එකෙමුත් මට ඔයාලට කියන්න තුනේ තාත්තා කෝල් කරලා කියපු ගමන් කරුණා කරලා ඔය වගේ ගොඩාක් අධික ලෙඩ තියෙන අය ඩුබායි වලට එන්න එපා. මොකද ඔයා තේරුම් ගත්තා නම් ඔයාට මේ ප්‍රශ්නයක් තියෙනවා තනි වුණාට පස්සේ මේ වගේ ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙනවා කියලා ඒක ඇවිල්ලා හැමෝටම රිස්ක් එකක්. ඉතින් හිතන්න එතෙන්දී අර 50000ක් විතර බිල ඇවිල්ලා තියෙන හොස්පිටල් එකේ සම්පූර්ණ ට්‍රීට්මන්ට් වලට ඒකෙදි ඒ හොස්පිටල් එක උදව් කරලා කම්පැනි උදව් කරේ නැත්නම් 50000ක් ගෙවන්නේ කොහොමද කියන්නේ? 50000ක් ගෙවුවත් 50000ක් කියන්නේ ලංකාවේ සල්ලි ලක්ෂ 40ක් විතර. ලක්ෂ 40ක් විතර ඒ වගේ ඉන්සිඩන්ට් ඉවරවට පස්සේ මේ මිනිස්සු ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ඔක්කොම මේ පොළවේ දීවලා යනවා. ඒ නිසා හැම වෙලාවම අවදියෙන් ඉන්න මේ වගේ ප්‍රශ්න අපිට මට දවසකට ගොඩාක් ප්‍රශ්න මේ වගේ ඇහෙනවා. ඉතින් මම ඔකට කතාව මේ කිව්වේ අත්දැකීමක් කරගන්න ඕ කට්ටියට ඩුබායි වල තනියම ඉන්න එපා. අනිවාර්යෙන් තනියෙන් ඉන්නවනම් කවුරු හරි ළඟට ඉඳගෙන ඔයාගේ ප්‍රශ්න කියන්න, ඔයාලා කතා කරන්න, ඔයාගේ ඒ තරම් ස්ට්‍රෙස් වල ડિප්‍රෙෂන් තත්ත්වෙට නැති වෙන්න වැඩ කරගන්න. මේ වගේ දේවල් වුණාම වෙන්නේ සමහරලාට කම්පැනිස් වලින් ඒවා හයිලයිට් කරගන්න. ඊට පස්සේ ඒවා පස්සේ බලපානවා වෙන දන්නව කට්ටිය හයිරි ප්‍රොසෙස් වලට එනවා. ඒ නිසා ඔකට්ටිත් මේවා දැනගෙන ඉන්න. මේ වගේ තව ගොඩාක් දේවල් ඔකට්ටිත් එක්ක බෙදාගන්න තියෙනවා අනාගතේ. මම කියන්නම් මට තියෙනවා කියන්න අවුරුදු 15ක විස්තර දේවල් ඔකට්ටිට වෙච්ච දේවල් තව පරණම වීඩියෝස් කරලා දිනවා කියලා බලන්න. ඩුබායි වලට එනවනම් ඩුබායි වල ඉන්නවනම් කරුණා කරලා ඔකට්ටිගේ මයින්ඩ්සෙට් එක ක්ලියර් කරන් ඉන්න. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීලා ඔයා මෙහෙ ඇවිල්ලා අවුරුදු ගණක් හම්බ කරපු සල්ලි ඔයා මෙහෙ ඇවිල්ලා ලංකාව ඉතිරි කරලා දිනනවා නම් හරි මෙහෙ ඉතිරි කරලා දිනනවා නම් හරි මේ ඉතිරි කරන්න ආව නම් හරි සම්පූර්ණ ජීවිතේ නන්නස්තර කරගෙන ඔය වගේ ප්‍රශ්න දාගන්න එපා. බොහොම බුද්ධිමත්ව කල්පනාවෙන් ඔයා ආපු ගමන ફોකස් කරගෙන හරියට වගේ වැඩේ කරගෙන ලංකාවට හරි මෙහෙ හරි ඉඳලා හරියට වගේ ජීවිතය සාර්ථක කරගන්න එක තමයි වෙන්න ඕනේ මෙහෙට ලාංකික ඒවා ආවට පස්සේ. නැත්නම් හැමදාම මේ වගේ එක ඉන්සිඩන්ට් ඔකට දන්නවා ගොඩාක් ඉන්සිඩන්ට් තියෙනවා අපේ ලංකාවට මේ. ඒවා සමහර ඒවා තියෙනවා කියන්න බැරි දේවල්. මම පුළුවන් ටික ඔකට කියන්නම් එහෙනම් සන්තෝෂය අදත් ඔකට කතා කරන්න ලැබුණාට අපිම වගේ ආපහු සන්තෝෂයෙන් සම්මින් ජයව. දාන්න මේ වගේ ඉන්සිඩන්ට් එකක් දාන්න වගේ කටහඬ වෙනස් කරලා මේම දේවල් වෙනවා පරිස්සම් වෙන්න මේ වගේ දේවල් ඩුබායි වුණොත් එහෙම ඔකට විසඳුම් තියෙන මේ ඔයාගේ නම් ගම් කිසි දෙයක් මේකේ වොයිස් එකත් මම වෙනස් කරලා දාන නිසා බය වෙන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රාණන්‍යතාවය ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මේ මොනවාර දවවක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න පුතුමා මේ මම මේක ප්‍රසිද්ධ කරන්න ඔයාගේ නම් ගම් ඔක්කොම වෙන කියන්නේ වොයිස් එක වෙනස් කරලා